හා ඉතින් ළමයි කොහොමද? අද මම ගියා පොළ පැත්තේ පොඩ්ඩක් ගිහින් එන්න. මෙන්න මේ ගැජට් එක මට හම්බුණා පොළේ තිබිලා මම මේක මේ කලින් YouTube එකේ දැකලා තියෙනවා කීප අවස්ථාවකම. මේකට ස්නේක් ෆෘට් කියලා තමයි කියන්නේ. මාත් එන මේ ආසාවෙන් හිටියා මේක පොඩ්ඩක් කාලා බලන්න තනිකර අල්ලලා බලනකොට නයාම තමයි. ඔයාලට පේනවත් ඇති. තනිකර මේ නයෙක්ගේ හැම වගේම තමයි පොඩ්ඩක් අර දකිද්දි පොඩි ජුකුප්සාජනක හැඟීමකුත් නම් එනවා. අපි කාලා බලමු මොන වගේද කියලා. මම මේ ෆෝන් එක අතේ තියාගෙන ලෙල්ල අරින්න බැරි හින්දා පොඩ්ඩක් මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්ටොප් කරලා තමයි අරගත්තේ. මේ තියෙන්නේ හැව නෙමෙයි මේ ෆෘට් එකේ මේ පොත්ත තියෙන්නේ. මේ තියෙන්නේ හැව අරගත්තට පස්සේ සීන් එක. පොඩ්ඩක් ටිකක් හයිය ගතියකුත් තියෙනවා. නිකන් සුදුලුණු වගේ ලුක් එකකුත් තියෙනවා. හැබැයි සුවඳයි. තනිකර මේ දූරියන් සුවඳ වගේ සුවඳක් එන්නේ. කාලා බලමු. මෙන්න මම අම්මා අඩෝ පට්ටම රහයිනේ මේක. මේක එන්නේ මේ දූරියන් රහයි දූරියන් රහත් එක්ක මික්ස් වෙච්ච පොඩි නිකන් ඇඹුල් රහකුත් තියෙනවා. ටිකක් අර අපි පයාස් වගේ කනකොට එන පොඩි අමුතු ක්‍රන්චි ඇඹුල් ගහක් වගේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේකේ සීඩ්ස් එක. ඒ කියන්නේ සිංගලෙන් කිව්වොත් ඇටේ. මේ තියෙන එක පොඩ්ඩක් පොෂ් විදියට තමයි මම මේ සීඩ් එක කියලා කිව්වේ. ඒකත් පොඩ්ඩක් ටික අර අමුතු ටයිප් එකක් ගන්න යන් කිතුල්ලට වගේ සීන් එකක් තියෙන්නේ. වැටුණා. අවුලක් නෑ. දැන් වරක මදුරු කන වගේ සීන් එකක් තමයි තියෙන්නේ. අද්දරම. රහයි. කාලත් මැලේසියාව ආවොත් දින් try කරලා බලන්න. ටිකක් බාගෙට දිච්ච වරක කන වගේ සීන් එකක් තියෙනවා.